ඔයත් සිගරට් වලට හැබැයි වෙලා තින්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට දවසකට සිගරට් කීයක් බොනවද? කොහොමද? තාම කිව්වනේ සිගරට් ශරීරයට හොඳයිද? අවධානයෙන් අහන් ඉන්න. සිගරට් කියන්නේ ශරීරයට අහිතකරම දෙයක්. සිගරට් වලින් මොනවද ලැබෙන දේ ශරීරයට? ලැබෙන්නේ ලෙඩම විතරයි. අතරම අද වෙනකොට ලංකාවේ මුදලින් රුපියල් 150කටත් වඩා එයා මුදලකට පාවමිලත් එක්ක ගලවලා පස්සේ සිගරට් එකේ මිල වැඩි වෙලා තියෙනවා. සිගරට් කියන්නේ මොන වගේ දෙයක්ද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්දවත් කියන්නේ දන්නේ නැතුව තමයි මේ සිගරට් මිනිස්සු පාවිච්චි කරන්නේ. ශරීරයට හිතකර දෙයක් නෙමෙයි. සිගරට් වලින් ලැබෙන්නේ 100%ක් නම් හොඳ දේ. අනිත් 99ම සිගරට් වලින් ලැබෙන්නේ ශරීරයට අහිතකර විදියකට තමයි බලපාන්නේ. ගොඩක් අය මේක ස්ටයිල් එකකට පාවිච්චි කරනවා. තවත් කෙනෙක් බොන නිසා මම බොනවා කියන තත්වයකට සිගරට් එක පත් වෙලා තිනවා. සිගරට් එකක් භාවිතා වෙන්නේ මොකටද? ඇඟේ තියෙන ශරීර උෂ්ණත්වය රඳා ගන්න. ගොඩක්ම සීත කලාපවල මිනිස්සු තමයි මේ සිගරට් එක වැඩි බොන. නමුත් අපේ වගේ සමකාසන්න රටවල් වලට සිගරට් එක එච්චර සුදුසු නෑ. මොකද උණුසුම ඕන තරම් තියෙනවා සමකාසන්න නිසා. සිගරට් එකෙන් ලැබෙන තවත් අහිතකර වායුවක් තමයි කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් කියන වායුව ඇත්තරම ශරීරයට අහිතකරයි. මොකද ශරීරයේ ලේ වල තියෙන හෙමොග්ලොබින් වලට මේ කාබන් මොනොක්සයිඩ් අන්තර්ගත වුණාට පස්සේ ආයෙත් මේ හෙමොග්ලොබින් වලින් කාබන් මොනොක්සයිඩ් නිදහස් වීමක් වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් නිදහස් වුණත් මේ සිගරට් එකෙන් ලැබෙන කාබන් මොනොක්සයිඩ් හෙමොග්ලොබින් වලින් අයින් වෙන්නේ නැහැ. අද්දර වලට අවශ්‍ය ඔක්සිජන් අඩුවීමක් මෙහිදී සිද්ධ වෙනවා. එතනදී වෙන්නේ Tamanගේ ශරීරයේ අක්‍රමිකතාවයකට ලක් වෙන පද්ධතිය වගේ නිවැරදි ඔක්සිජන් ප්‍රමාණය හම්බුනේ නැති වුණාට පස්සේ මේ ශරීරය අඩපණ වීමක් සිදු වෙනවා.